අපි හැමෝම දකිනව නේද ගහක් උස යනවා ඒත් කවදා හරි හිතුවද ඒ ගහේ කඳ කොහොමද එන්නෙන්නම මහත් වෙන්නේ කියලා. අද අපි හොයලා බලන්න යන්නේ ශාක කඳ පළලින් වර්ධනය වෙන ඇහැට නොපෙනෙන ඒ අපූර්ව ක්‍රියාවලිය ගැනයි. විශේෂයෙන්ම සනාල කැම්බියම් කියන කොටස වලල්ලක් විදියට හැදෙන හැටි අපි බලමු. හරි. එහෙනම් අපි වැඩේට බහිමු. මුලින්ම බලමු ශාක වර්ධනය වෙන ප්‍රධාන ක්‍රම දෙක මොනවද කියලා. ඊට පස්සේ මේ වැඩේ පිටිපස්සෙන්න ප්‍රධාන ක්‍රීඩකයෝ කවුද කියලා හඳුනාගෙන වැදගත්ම දෙයට, ඒ කියන්නේ කැම්බියම් වලය හැදෙන විදිය පියවරෙන් පියවර බලමු. අන්තිමට මේ හැම දෙකින්ම වෙන දේ සහ ඒකේ ප්‍රතිඵල ගැන අපි කතා කරමු. හරි. අපේ පළවෙනි කොටස. ශාක වර්ධනයේ මාන දෙක. ගහක ලොකු වෙනවා කිව්වට ඒක සිද්ධ වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් උස යන එක, අනික පළල් වෙන එක. අපි මුලින්ම මේ මූලික වෙනස හරියටම අල්ලගමු. ඔව්, මේ වගේ විසාන ගස් දිහා බලපුවාම හිතනවා නේද කොහොමද මේවා මෙච්චර මහත් වෙන්නේ කියලා. ඒක නිකම්ම උඩට යන එක වගේ සරල දෙයක් නෙමෙයි. ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. ඇතුළෙන්ම වෙන ක්‍රියාවලියක්. ඒ කියන්නේ කඳේ පරිදිය නැත්තම් අපි කියන විදිහක මහත වැඩි වෙන එක. ඉතින් මෙන්න මේකයි කතාවේ හරය. ප්‍රාථමික වර්ධනය කියන්නේ පැලයක් උස යන එක. ඒක අපි දකිනවා. හැබැයි ද්විතීයක වර්ධනය කියන්නේ ගහක කඳ හරහට, ඒ කියන්නේ පහළට ලොකු වෙන එක. අද අපි ගැඹුරින්ම කතා කරන්නේ අන්නේ ද්විතීයක වර්ධනය ගැන. හරි. දැන් අපි දන්නවා ශාක පළල් වෙනවා කියලා. ඒත් ඒක කරන්නේ කවුද? ඒකට වග කියන විශේෂ පටක කට්ටලයක් තියෙනවා. අපි දැන් යන්නේ ඒ පාර්ශ්වික විභාජක කියන වර්ධනයේ එන්ජින් ගැන හොයලා බලන්නයි. මෙන්න මේ පාර්ශ්වික විභාජක තමයි ගහක් පළල් කරන ප්‍රධානම එන්ජින. මේවා වර්ග දෙකක් තියෙනවා. ඒත් අපේ කතාවේ ප්‍රධානම චරිතය වෙන්නේ සනාල කැම්බියම. මතක තියාගන්න ශාක කඳ මහත් කරන ආර කර්මාන්ත ශාලාව ගොඩනගන්න පදනම දාන්නේ මෙයා තමයි. හරි. මේ බලන්න තරුණ ද්විබීජපත්‍රී කඳක හරස් කඩක්. මෙතනින් තමයි අපේ කතාව පටන් ගන්නෙ. බලන්න අර රවුමට තියෙන සනලමිටි හරියට එකිනෙකට වෙන්වුණු වෙන වෙනම වැඩ කරන පොඩි පොඩි ඉදිකිරීම් බිම් වගේ නේද? නැන් තමයි වැදගත්ම හරියට එන්නේ. මේ වෙන වෙනම තියෙන ඉදිකිරීම් බිම් ටික එකට සම්බන්ධ වෙලා නොකැඩී වැඩ කරන එකම එක වලල්ලක් හදන්නේ කොහොමද? මුලින්ම අර හැම සනාල මිටියක් ඇතුළෙම විභාජක පටක තීරුවක් තියනවා. හරියට අර හැම ඉදිකිරීම් බිමකම පොඩි වැඩ කණ්ඩායමක් ඉන්නවා වගේ. මේවට තමයි අපි කියන්නේ පුරක් කම්බියම කියලා. හැබැයි ඊට පස්සේ වෙන්නේ පුදුම දෙයක්. අර සනාල මිටි අතර තියෙන සාමාන්‍ය නිහඬව ඉන්න මෘදුස්තර සෛල එකපාරටම ඇහැරෙනවා. ඒවා ක්‍රියාකාරී වෙලා වේගෙන් බෙදෙන්න පටන් ගන්නවා. අන්නේ අලුත් බෙදීමින් තමයි අන්තරපුරක් කම්බියම කියලා දෙ හැදෙන්නේ. නම ටිකක් සංකීර්ණයි තමයි. ඒත් ඒකේ වැඩේ හරිම සරලයි. ඒක හරියට අර වෙන් වෙලා තිබුණු ඉදිකිරීම් බිම් ටික යා කරන්න හදන පාලමක් වගේ. දැන් බලන්න අර ඇතුලේ තිබුණු තීරු ටිකයි අලුතින් හැදුණු පාලම් ටිකයි ඔක්කොම එකට එකතු වෙලා ප්‍රතිඵලය මෙන්න මේ පේන සම්පූර්ණ නොබිඳුණු මෞලික වල්ය. දැන් තමයි ඇත්තම වෙඩේ. ඒ කියන්නේ කර්මාන්ත ශාලාව පණ ගන්වන්න සූදානම් වෙන්නේ. හරි, අපේ වලල දැන් සම්පූර්ණයි. එහෙනම් මේ අපූර්ව ව්‍යෝහය, මේ සෛලීය කර්මාන්ත ශාලාව කොහොමද වැඩ කරන්නේ? අපි බලමු මේකෙන් නිපද වෙන්නේ මොනවද කියලා. මේකේ ක්‍රියාවලිය හරිම සරලයි. පියවර 3යි. පළවෙනියට කැම්බියම් සෛල නොනවත්වා බෙදෙනවා. දෙවෙනියට ඇතුල් පැත්තට ජලය ගෙනියන සෛලම් පටක හදනවා. තුන්වෙනියට පිටපැත්තට ආහාර ගෙනියන ෆ්ලෝයම් පටක හදනවා. බෙදෙනවා, ඇතුළට හදනවා, පිටට හදනවා. ඔන්න ඔච්චරයි. මේ රූප දෙකෙන් වෙනස පැහැදිලිවම පේනව නේද? වම් පැත්තේ තියෙන්නේ මේ ක්‍රියාවලිය පටන් ගන්න කලින් තිබුණු තරුණ කඳ. දකුණු පැත්තෙන් පේන්නේ අර කැම්බියම් මලේ වැඩේ නිසා අලුත් පටකටට්ටු එකතු වෙලා කඳ කොච්චර ඝනකම් වෙලාද ශක්තිමත් වෙලාද කියන එක. හොඳයි. අපි මෙච්චර වෙලා කතා කරේ ඇහැටවත් පේන්නේ නැති අන්වීක්ෂකෙන් බලන්න ඕනේ දෙයක් ගැන. ඉතින් ඇයි මේක මෙච්චර වැදගත්? මේ පුංචි ක්‍රියාවලිය මුළු ශාක ලෝකයටම බලපාන්නේ කොහොමද? මේකේ වැදගත්කම පැති කීපයකින්ම බලන්න පුළුවන්. එකක් තමයි මේ වර්ධනය ගහට ශක්තිය දෙනවා. හුළඟට නොවැටි කෙලින් ඉන්න උදව් කරනවා. ඒ වගේම ශාකීය ප්‍රවාහන පද්ධතිය, ඒ කියන්නේ වතුර, කෑම, එහා මෙහා ගෙනියන බට පද්ධතිය විශාල කරනවා. හැමදේටම වඩා අපි ගෘහ භාණ්ඩ හදන්න, ගෙවල් දොරවල් හදන්න පාවිච්චි කරන දැව කියන දේ නිර්මාණය වෙන්නේත් අන්න ඒ ක්‍රියාවලියෙන්ම තමයි. ඉතින් අපි අද ඉගෙන ගත්ත මේ ක්‍රියාවලිය එකපාරක් වෙලා නතර වෙන දෙයක් නෙමෙයි. හැම අවුරුද්දකම අර කැම්බියම් වලය අලුත් තට්ටුවක් එකතු කරනවා. ගහක කඳක් කැපුවම අපි දකින අර වලලු කියන්නේ අන්න ඒකතු වුණ තට්ටු තමයි. ඒ කියන්නේ අවුරුදු ගානක කතාවක්. ඒ හැම වලල්ලක්ම කියන්නේ අපි අද කතා කරපු මේ පුදුම සහගත මයික්‍රොස්කෝපික් ක්‍රියාවලිය කතාව. ඇත්තටම ශාක ලෝකයේ ඇතුලේ මේ වගේ සැඟවුණු තවත් මොන වගේ රහස් ඇතිද?